අද මම කතා කරන්න යන්නේ කොහෙන් සදර්ලන්ඩ් ලයින් ක්ලිපින් ඇල්ගොරිතම් එක ගැන. මේ තියෙන්නේ ඒ ඇල්ගොරිතමේ මං ගාව තියෙන කෝඩ් එකක්. ඒක මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේකේ ඉස්සෙල්ලාම අපි බලමු මේකේ අවුට්කෝඩ් කියලා එකක් පාවිච්චි කරලා දෙනවා. අපි ඒක මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලාම. අපි මේ මැදින් තියෙන රෙක්ටැන්ගල් එක ක්ලිපින් වින්ඩෝ එක නැත්තම් වීපෝට් එක කියලා ගමු. එතකොට මේ වටෙන් කොටු කරලා තියෙන කඩේකින් කොටු කරලා තියෙන ඒරියා එක මුළු සීන් එකම තියෙනවා කියලා ගමු. එතකොට අපි මේකේ කොහෙන් සදලා ඇල්ගොරිතම් එකේදී මේකේ අවුට්කෝඩ් එකක් කියලා දෙනවා. ඒක හදන්නේ මෙහෙම මේක රීජන් 9කට බෙදනවා. මුළු සීන් එකම රීජන් 9කට බෙදනවා. ඒ බෙදන්නේ මැදින් ක්ලිපින් වින්ඩෝ එක තියෙන විදිහට. මැද කොටුවේ ක්ලිපින් වින්ඩෝ එක තියෙන විදිහ තමයි මේ රීජන් 9කට බෙදන්නේ. මේකට අපි රීජන් අඳුර ගන්න කොහෙද තියෙන්නේ කියලා අඳුර ගන්න කෝඩ් එකක් දෙනවා. එක රීජන් එකට කෝඩ් එක ගන්න දෙනවා. ඒක හදන්නේ බිට් 4කින්. මෙහෙම බිට් 4කින් තමයි ඒ කෝඩ් එක හැදෙන්නේ. එතකොට මේක මම දැන් ගන්න යන්නේ මෙන්න මේ බිට් එක එන්නේ මේ ක්ලිපින් වින්ඩෝ එක. මේක ක්ලිපින් වින්ඩෝ එකනේ. මේ ක්ලිපින් වින්ඩෝ එක ක්ලිපින් වින්ඩෝ එකට උඩින් තියෙනවා නම් මේ බිට් එක එකයි. ඒ කියන්නේ මේ බිට් එක චෙක් කරන්නේ above the clipping window කියලා. මේක බිට් එක චෙක් කරන්නේ below the clipping window. මම මේ ගන්න විදිය ඒකේ ස්ටෑන්ඩඩ් කියලා කියන්නේ මේක එක විදිහක් නෑ. ඒක ඇල්ගොරිතම් එක මුලින් මේ ඕඩර් එක ගත්තා නම් ඒ විදිහටම ඇල්ගොරිතම් එක අග වෙනකන් ඒ ඕඩර් එක මේ තියා ගන්න ඕනේ. මේක විදිහක් නෑ. කැමති ඕඩර් එකකට ගන්න පුළුවන්. මේක දැන් මේක මේ බිට් එක නිරූපණය කරන්නේ ක්ලිපින් වින්ඩෝ එක රයිට් සයිඩ් කියන්නත් පුළුවන්. එහෙම කියලා ගන්නත් පුළුවන්. හැබැයි මේ ඕඩර් එක ඇල්ගොරිතම් එක පුරාවටම කන්සිස්ටන්ට් වෙන්න ඕනේ. මේක මම දැන් ගන්නෙ ක්ලිපින් වින්ඩෝ එක above the clipping window මේ බිට් එක below the clipping window මේ බිට් එක right side of the clipping window මේ බිට් එක left side of the clipping window කියලා ගන්න. එතකොට අපි මේක මේ බිට් එක වෙන්නේ ටොප් වුණොත් විතරයි. ඒ කියන්නේ ටොප් වුණා above the clipping window. මේ clipping window එකේ උඩ නම් මේ බිට් එක එකයි. අපි එක එක දාගෙන යනවා. 1 මේ අවුට්කෝඩ් එක හදන්නේ මේ මැද ක්ලිපින් වින්ඩෝ එකේ රීජන් එක බිංදුව වෙන විදිහට තමයි හදන්නේ. මෙතන බිංදුව මේ විදිහට තමයි මේ කෝඩ් එක හදාගන්න අපි. මේ උඩ එක නම් මේ බිට් එක එකයි. නැත්තම් බිංදුවයි. මේ බිට් එක below ඒ කියන්නේ bottom region එක කියන්නේ මේ region එක bottom ක්ලිපින් වින්ඩෝ එක පල්ලෙහා නම් මේ බිට් එක එකයි. දෙවෙනි බිට් එක එකයි. නැත්තම් දෙවෙනි බිට් එක බිංදුවයි. මේ බිට් එකෙන් බලන්නේ right side ද කියලා. මේ බිට් එකෙන් right side නම් ක්ලිපින් වින්ඩෝ එකෙන් right side නම් තුන්වෙනි බිට් එක එකයි. නැත්තම් බිංදුවයි. ක්ලිපින් වින්ඩෝ එකෙන් left side නම් හතරවෙනි බිට් එක එකයි. ඒ කියන්නේ left side නම් මේ පැත්තේ left side හතරවෙනි බිට් එක එකයි. නැත්තම් බිංදුවයි. ඉතින් අවුට්කෝඩ් ටික තමයි මේ තියෙන්නේ. මේ හැම අවුට්කෝඩ් එකම මේ රීජන් එකකට යුනික් වෙනවා.
අපි මේ ක්ලිපින් වින්ඩෝ එකේ නැත්නම් viewport එකේ මෙතන point එක coordinates x min y min කියලා ගමු. මෙතන coordinates x max y max කියලා ගමු. දැන් ඕනම point එකකට අදාළ අවුට් කෝඩ් එකක් ගන්න පුළුවන් අපිට. ඒ අවුට් කෝඩ් එක නිකන් හිතලා ගන්න පුළුවන්. හැබැයි ඇල්ගොරිතම් එකෙන් වෙන්නේ මේ කන්ඩිෂන් එක. ඒ කියන්නේ දැන් අපි හිතමු නිකන් මේ පොයින්ට් එක හිතමු නිකන් 20යි කියලා. මේ පොයින්ට් එක අපි හිතමු 40යි කියලා. දැන් අපි යම් කිසි පොයින්ට් එකක් ගමු 35යි 45යි කියලා. ඔය පොයින්ට් එක අදාළ අවුට් කෝඩ් එකක් අපිට ගන්න පුළුවන්. ඉස්සෙල්ලා බලන්න නිකන් හිතලා ගන්න පුළුවන්. බලන්න x අගේ 20යි 40යි අතරද? ඔව්. ඒ කියන්නේ x තියෙන්නේ ක්ලිපින් වින්ඩෝ මේ රීජන් එකේ. මේ රීජන් එකේ තමයි x තියෙන්නේ. එතකොට y තියෙන්නේ 45 කියන්නේ උඩ. මේකට වැඩි උඩ. 40ට වැඩි උඩනේ. එහෙනම් මෙන්න මේක තමයි මේකේ අවුට් කෝඩ් එක. 1.0 ඔහම හිතලා ගන්න පුළුවන්. හැබැයි ඇල්ගොරිතම් එකට දාද්දි ඉතින් මේ කන්ඩිෂන්ස් 4ක් එනවා. මේ කන්ඩිෂන් 4ම චෙක් කරලා තමයි අපි එහෙම හිතලා ගත්තාට ඉතින් 4ක් චෙක් වෙනවා. දැන් මේකෙන් টොප් කියන්නේ y max. මේ තියෙන y max ට උඩින් යන්න ඕනේ y. ඒ කියන්නේ y විශාල y max වෙන්න ඕනේ. බොටම් වෙන්නේ y කුඩා y min වෙද්දී. right side වෙන්නේ x විශාල x max වෙද්දී. left side වෙන්නේ x කුඩා x min වෙද්දී. ඔය conditions හතරම චෙක් කරලා තමයි අවුට් කෝඩ් එක සයින් වෙන්නේ පොයින්ට් එකට. අපි ඇල්ගොරිතම් එකට යමු. මේක ඉස්සෙල්ලාම x0 y0 x1 y1 ඒ කියලා මම මේක අරන් තියන්නේ මේ ලයින් එක අපිට දෙන ලයින් එකේ කෝඩිනේට්ස් දෙක x0 y0 x1 y1 ඔය දෙක අරන් තියන්නේ ක්ලිපින් වින්ඩෝ එකේ නැත්නම් viewport එකේ bottom left corner එකේ top right corner එකේ තමයි මේවා x min y min x max y max. එතකොට මේක ඉස්සෙල්ලාම ඒ දෙන පොයින්ට් දෙක මේ ලයින් එකේ පොයින්ට් දෙකේ අවුට් කෝඩ් එක කම්පියුට් කරනවා. අර විදිහට කන්ඩිෂන්ස් බලලා කොහෙද කියලා ලයින් අවුට් කෝඩ් එක හොයාගන්නවා. ඒ අවුට් කෝඩ් එක වේරියබල් දෙකකට අසයින් කරගන්නවා. ඊට පස්සේ accept කියලා වේරියබල් එකක් ගන්නවා. ඒක ඉනිෂියලයිස් කරන false විදිහට. ඒ වේරියබල් එක ගත්තේ ඒ වේරියබල් එක true වුණොත් විතරයි මේකේ අන්තිමට මේ ෆන්ක්ෂන් එකේ අන්තිමට if accepts draw line segment මේක. එකෙන් කියන්නේ මේ accept true වුණොත් විතරයි මේ ලයින් එක ඇඳෙන්නේ. නැත්තම් ලයින් එක ඇඳෙන්නේ නැහැ. එහෙම තමයි මේක වැඩ කරන්නේ. එතන මේ මැද කොටසෙම තියෙන්නේ while loop එකක්. while true loop එකක්. ඒ කියන්නේ infinitely loop වෙන එකක්. මේක loop එකේ ඇතුළේදී වෙන්නේ මේ accept කියන variable එක true වෙනකන්. ඒ කියන්නේ මේ line එකේ මේ point දෙක x0 y0 x1 y1 point දෙකෙන් නිරූපණය වෙන line එක clipping window එක නැත්නම් viewport එක ඇතුළේ වෙනකන් ඇතුළේ වුණොත් විතරනේ line එක accept කරන්නේ මෙතනින්. ඒ accept වෙනකන් ඒ line එකේ point එක update කරන එක තමයි මේකෙන් කරන්නේ. ඊට පස්සේ accept වුණ ගමන් මේ line එක ඇඳෙනවා මෙතනින්.
මේක මුලින්ම දැනගන්න දෙයක් තියෙනවා. දැන් මෙහෙම if 0 මෙහෙම බලුවොත් මෙන්න මේ 0 මේකේ බූලියන් විදිහට මේක සලකන්න 0 වැලියු එක මේක 0 එක මේක false විදිහට තමයි සලකන්නේ. if 1 මේක true එක මේක බූලියන් මේක true වෙනවා. ඒ කියන්නේ දැන් if 2 කිව්වොත් මොකක්ද වෙන්නේ? if 2 කිව්වොත් මේක true වෙනවා. මේක හැමතිස්සෙම මේකේ දැන් මේක බූලියන් වැලියු එකක් විදිහට සලකද්දී numerical value එකක් boolean value එකක් විදිහට සලකද්දී every non zero values සාමාන්‍යයෙන් for every non zero values සාමාන්‍යයෙන් true තමයි boolean value එක. 0 empty වුණොත් තමයි string එකක් හරි 0 null වුණොත් තමයි false විදිහට ගන්න. ඒක දැනගන්න ඕනේ. දැන් මෙහෙම 0 0 0 0 binary format එකේ අපි ඕකේ value එක 0 නේ. ඕක false. හැබැයි 0 0 0 0 0 0 0 1 වුණොත් මේක true වෙනවා. මේක ඕන මාගයක් එද්දි true වෙනවා. හැබැයි 0 error. 0 වෙද්දි තමයි false වෙන්නේ. ඕක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. මේක ඉස්සෙල්ලාම බලන්නේ පළවෙනි step එකේදී බලන්න if not outcode 0 මේ තියෙන bitwise o outcode 0 o bitwise o outcode 1 මේකේ if එක ඇතුලේ තියෙන condition එක true වෙන්නේ මෙන්න මේ outcode 0 bitwise o outcode 1 කියන එක false වුණොත් එතන not එකකින්ද එතන මේක false වෙනවා කියන්නේ outcode 0 outcode 1 ඔය දෙකේ bitwise o අගය 0 0 0 0 වුණොත් තමයි 0 වෙන්නේ. ඒ කියන්නේ false වෙන්නේ. එතකොට තමයි මෙතන if condition ඇතුළේ true වෙන්නේ. 0 0 0 කියන්නේ මොකද්ද? 0 0 0 කියන්නේ අපේ clipping window එකේ ඒ කියන්නේ viewport එකේ clipping window එකේ outcode එක clipping window එක ඇතුලේ outcode එකනේ 0 0 0 කියන්නේ. ඒ කියන්නේ මේකේ outcode 1 outcode 0 outcode 1 කියලා දෙක දැන් මේ මෙහෙම ගමු outcode 0 0 0 0 ඒ කියන්නේ clipping window එක ඇතුලේ තියෙන point එකක් outcode 0 තියෙන්නේ clipping window ඇතුලේ තියෙන point එක. outcode 1 කියන point එකේ outcode එක ගමුකෝ. ඒක අපි හිතමු clipping window එක ඇතුලේ නෙමෙයි 0 0 0 1 කියලා ගමු. clipping window එක ඇතුලේ නෙමෙයි මේක මං ගත්තේ මුලින් අවසාන bit එක left side කියලා. ඒ කියන්නේ clipping window එක left side වෙනවා. 0 0 0 1 clipping window එකට left side. ඒ කියන්නේ line එක තියෙන්නේ මෙහෙම. මේකේ bitwise o එක වුණොත් ගත්තොත් 0 1 කියන්නේ 1 0 0 0 ඒකේ bitwise o එක 0 නෙමෙයි. ඒ කියන්නේ මොකක් හරි කොතන හරි මේ outcode දෙකෙන් මොන bit එකක හරි එක තිබ්බොත් මේක 0 නැති වෙනවා. ඒ කියන්නේ මේ outcode දෙකේ හැම bit එකක්ම 0 වෙන්න ඕනේ bitwise o වල result එක 0 වෙන්න. ඒ කියන්නේ ඒ point දෙකම මේ clipping window එක ඇතුලේ වෙන්න ඕනේ. clipping window එක ඇතුලේ වුණොත් නේ point දෙකේම outcode එක 0 0 0 වෙන්නේ. එතකොට clipping window එක ඇතුලේ නම් ඇත්තටම අපිට clip කරන්න දෙයක් නැහැ. එතකොට accept කරනවා මුළු line එකම. ඒකයි මේකේ කියන්නේ මේකේ මෙහෙම outcode 0 මේකේ outcode 1 දෙකම 0 වුණා. මේක 0 වෙනවා. ඒකේ not එක 1 වෙනවා true වෙනවා.
පස්සේ මේක accept true වෙනවා. accept කියන variable එක true කරනවා. ඊට පස්සේ loop එක break කරනවා. flip කරන්න දෙයක් නැහැ. loop එක break කරා. line එක accept කරා. මේ line එක draw කරනවා. මේකයි වෙන්නේ මෙතනදී. අපි මේ අවස්ථාව මෙහෙම වුණොත් අපි මේකට කියනවා line is trivially accepted කියලා. trivially accepted කියන්නේ මුළු line එකම සම්පූර්ණයෙන්ම accept කරනවා. මේ දෙවනි පියවරේදී බලන්නේ දෙවනි ස්ටෙප් එකේදී if condition එකේදී out code 0 and මේ තියෙන bitwise and එක. bitwise and out code 1. ඔතනදී හොඳට බලන්න out code out code 0 out code 1 ඔය දෙකේ bitwise and එක not equal 0 වෙන්න ඕනේ. ඒ කියන්නේ if ඇතුලේ මේක true වෙන්න ඕනේ. true වෙනවා කියන්නේ මේක not equal 0 වෙන්න ඕනේ. 0 වෙන්න බැරි වෙන්න ඕනේ. මේ දෙකේ and එක bitwise and එක 0 වෙන්න බැරි වෙන්න ඕනේ. 0 වෙන්න බෑ. එතකොට තමයි මේක වෙන්නේ. ඒක වුණොත් break කරනවා. break කරනවා කියන්නේ loop එක break කරනවා. හැබැයි එතන loop එක break කරද්දී අපි මේ initialize කරපු accept කියන එක true වෙන්නේ නැහැ. ඒ කියන්නේ false විදියට මේක false තියද්දි තමයි break කරන්නේ. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? line එක ඇඳෙන්නේ නැහැ. මේ accept true වුණොත් විතරනේ line එක ඇඳෙන්නේ. ඒතර මෙතනදී line එක ඇඳෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක line එක සම්පූර්ණයෙන්ම එළියේ තියෙන්න ඕනේ. සම්පූර්ණයෙන්ම එළිය නම් අඳින්නේ නැහැ line එක. සම්පූර්ණයෙන්ම එළිය වෙන්නේ මේකෙන් තමයි check කරන්නේ. ඒකෙන් check කරනවා කියන්නේ මේක බලන්න out අපි හිතමු outcode 0 0 0 1 0 කියලා. outcode 1 එක 0 1 0 0 කියලා ගමු. ඒ කියන්නේ ඕක තියෙන්නේ 0 0 1 0 මෙතන පළවෙනි පොයින්ට් එක මේ region එකේ දෙවෙනි පොයින්ට් එක මේක මේ region එකේ ඕකේ bitwise and මොකද්ද 0 මේක bitwise and එක 0 0 0 and එක 0 මේක and එක 0 මේක and එක 0 0 0 0 ඒ කියන්නේ ඒක එහෙම වුණොත් මේ line එක රිජෙක්ට් කරන්නේ නැහැ. රිජෙක්ට් කරන්නේ නැහැ මොකද දැන් මෙහෙම ඔය තියෙන්නේ මෙතනනේ. මෙන්න මෙතන තියෙනවා එකක් මෙතන තියෙනවා. මෙතන තිබ්බොත් මෙහෙම ක්ලිපිං වින්ඩෝ එක තියෙනවා නම් මෙහෙම ලයින් එකක් එන්නේ. ඕක අපිට කියන්න බෑනේ මෙහෙම වෙනවද කියලා. මෙහෙම කියලා කියන්න බෑ. මෙහෙම කැපෙන්න පුළුවන්. මේ ලයින් දෙවර්ගයම උතන තියෙන්න පුළුවන්. කැපෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කොහොමද ඒකින්ද සම්පූර්ණයෙන්ම රිජෙක්ට් කරන්න බෑ මේ ලයින් එක. ඒතර මෙතනදී රිජෙක්ට් වෙන්නේ නැහැ. මේක 0 වුණේ නැත්තම් තමයි රිජෙක්ට් වෙන්නේ. 0 වුනේ නැත්තම් කියන්නේ මේක 0 වෙන්න මොකක්ද අවශ්‍යතාවය? මේකේ bitwise and ගේ result එක 0 0 0 0 වෙන්න මොකක්ද අවශ්‍යතාවය? මේක අවශ්‍යතාවය වෙන්නේ and මේ and එක කර and operation එක දාගෙන and operation එකේ එක වෙන්න දෙකම එක වෙන්න ඕනේ. ඒ කියන්නේ out code දෙකේ යම් කිසි bit එකක් third bit එක කියමුකෝ. යම් කිසි bit එකක් දෙකේම එක වුණොත් out code දෙකේ යම් කිසි bit එකක් දෙකේම එක වුණොත් තමයි result එකට එකක් එකතු වෙන්නේ. එකක් එන්නේ. ඒ කියන්නේ යම් කිසි bit එකක් එකම කියන්නේ මොකද්ද? දැන් මේකේ මං කිව්වේ මෙහෙම යම් කිසි bit එකක් එක වෙන්නේ යම් කිසි condition එකක් මතනේ. මේක මේ bit එක එක වෙන්නේ top එකේ තිබ්බොත්.
අවුට්කෝඩ් දෙකේම ඒ බිට් එක එකයි කියන්නේ මොකද්ද? ඒ පොයින්ට් දෙකම টොප් එකේ. මේ බිට් එක නම් දෙකේම ඒ කියන්නේ ඒ පොයින්ට් දෙකම টොප් එකේ. ඒ පොයින්ට් දෙකම টොප් එකේ නම් කිසිම විදිහක් නැහැ මේ ක්ලිපිං වින්ඩෝ එක කැපෙන්න. මෙහෙම තිබ්බත් ළඟින්ම ගියත් මෙහෙමනේ යන්නේ. හොරිසොන්ටල් වෙනවා. නෑ හොරිසොන්ටල් ළඟින්ම ගියත් හොරිසොන්ටල් වෙනවා. හොරිසොන්ටල් නැති වෙන්නත් පුළුවන්. හොරිසොන්ටල් කියන්න බෑ. මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙනම කවදාකවත් මේ ක්ලිපිං වින්ඩෝ එකේ කැලල ගෑවෙන්නේ නැහැ. ගෑවෙනවා කියන්නේ ක්ලිපිං වින්ඩෝ හරහා යන්නේ නැහැ. මේකේ යම්කිසි බිට් එකක් එකම බිට් එක වුණත් මෙහෙම දැන් බිලෝ මෙන්න මේක මේ බිට් එක එකතු වුණොත් බිලෝ එක මේ රීජන් එකේමයි පොයින්ට් දෙකම ක්ලිපිං වින්ඩෝ එක හරහා යන්නේ. එතකොට ඔය කන්ඩිෂන් එකෙන් බලන්නේ සම්පූර්ණයෙන්ම එළියද කියලා ලයින් එක. මෙහෙම මේකෙන් බලන්න සම්පූර්ණයෙන් එළියද කියලා. එතකොට ලයින් එක ඇඳෙන්නේ නැහැ බ්‍රේක් කරනවා ලූප් එක. ඒ කියන්නේ accept true කරන්නේ නැහැ. මෙතන මේ අවස්ථාවට කියනවා අපි line is trivially rejected කියලා. ඒ කියන්නේ line එක trivially rejected සම්පූර්ණයෙන්ම reject කරනවා. ඒ කියන්නේ භාගයක්වත් clipping window එක ඇතුලේ නැහැ. සම්පූර්ණයෙන්ම reject කරනවා. අපි ඊළඟ පියවරට යනවා. ඊළඟට else part එකට යනවා. ඒක අපි xy කියලා variable දෙකක් ගන්නවා. මොකද දැන් clipping part එකක් තමයි මේක තමයි clip කරන part එක. ඕකෙදි xy කියලා ගන්න අපි newly intersection point හොයලා ඒ intersection point එක හොයාගන්න මේ xy ට ඊට පස්සේ අර ඇත්ත line එකේ x0 y0 හරි x1 y හරි ඒ පොයින්ට් එකට මේ වැලියු දෙක assign කරලා ඒ පොයින්ට් එක move කරන එක තමයි කරන්නේ. මේකේ ගන්නවා මේක තියෙන්නේ මේ ළඟට තියෙන line එක outcode out කියලා එකක් ගන්නවා. සමානයි outcode 0 ප්‍රශ්නාර්ථයක් outcode 0 outcode 1. මේ තියෙන්නේ ඔයාලට මතක ඇති ternary operator එක. මේකේ outcode 0 කියන එක true වුණොත් මේ outcode 0 මෙන්න මේ value එක මේ outcode out assign වෙනවා. මේක මේ true නේ නැත්තම් මේක false වුණොත් මේ condition එක මෙතන තියෙන condition එක මේක false වුණොත් මේ outcode 1 කියන මෙතන තියෙන value එක මේ outcode 0 ට assign වෙනවා. ඔය ternary operator එකේ වැඩි. මේකෙන් කරන්නේ දැන් outcode 0 false නෙමෙයි true ද කියලා බලන්න. ඒ කියන්නේ outcode true කියන්නේ අවස්ථාව වෙන්නේ මොකද්ද මම කලින් කිව්වේ false 0 මේක තමයි false. අනිත් හැම අවස්ථාවකම true වෙනවා. අනිත් හැම අවස්ථාවක් කියන්නේ මේ අවස්ථාව විතරයි clipping window එක ඇතුලේ තියෙන්නේ. අනිත් හැම අවස්ථාවකම clipping window එක එළියේ. ඒ කියන්නේ මේක true ද කියලා බලන්නේ. ඕක true වෙන්නේ clipping window එක එළියේ තිබ්බොත් විතරනේ. මෙතන ඉන්න outcode එක මොකක් හරි outcode එක true වෙන්නේ clipping window එක එළියේ තිබ්බොත් විතරයි. එතකොට clipping window එක එළියේ නම් outcode 0 ට දානවා. නැත්තම් outcode 1 දානවා outcode out. ඒක මේකෙන් check කරන්නේ මේකෙන් කරන්නේ clipping window එක එළියේ තියෙන point එක තෝරගන්න එක. එළියේ තියෙන දැන් මේ outcode 0 නම් outcode 1 එළියේ නම් outcode 0 එළියේ නම් outcode 0 තෝරගන්නවා. මොකක් හරි outcode out මේ අපි select කරගන්න එකක් කරන්නේ. outcode 0 තෝරගන්නවා. outcode 0 එළියේ නෙමෙයි නම් clipping window එක ඇතුලේ නම් outcode 1 තෝරගන්නවා. මොකක් හරි එළියේ තියෙන්න ඕනේ නැත්නම් මේ කැලලට එන්නේ නැහැ. දෙකම ඇතුලේ නම් trivially accept කරනවානේ.
දෙකම එළියේ නම් ට්‍රයිවිලි දෙකම එළියේ නම් ට්‍රයිවිලි රිජෙක්ට් කරන්නේ නැහැ. හැබැයි මෙතනදී එකක් තෝරගන්න. එකක් එළියේ වෙන්න ඕනේනේ. එකක් එළියෙම වෙන්න ඕනේ. මොකද එකක් හරි එළියේ වෙන්න ඕනේ. එකක් හරි එළියේ නොවුනොත් ඒක මෙතනින් එකක් හරි එළියේ නොවුනොත් මෙතන ට්‍රයිවිලි ඇක්සෙප්ටඩ් යනවා. එකක් හරි එළියේ වෙන්න ඕනේ. ඒ දෙකම එළියේ නම් එකෙන් එකක් තෝරගන්නවා. ඒක තමයි එකක් තෝරගන්න. එළියේ තියෙන පොයින්ට් එක තෝරගන්න එක තමයි කරන්නේ. ඒක තෝරගන්නේ දැන් මෙහෙම ක්ලිපින් වින්ඩෝ එක ගමු. දැන් එකක් ඇතුළේ නම් කියමුකෝ. එකක් ඇතුළේ නම් මෙන්න මේ පොයින්ට් එක තමයි තේරෙන්නේ උතනින්. ওই පොයින්ට් එක තෝරගෙන මෙන්න මෙතන ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක අපි කැල්කියුලේට් කරලා මෙන්න මේ පොයින්ට් එකේ කෝඩිනේට්ස් වෙනුවට මේ පොයින්ට් එකේ කෝඩිනේට්ස් අසයින් කරන එක තමයි කරන්නේ. මේ පාර්ට් එකෙන් කරන්නේ ඒක තමයි. මේ xy කැල්කියුලේට් කරනවා. මේ ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක කැල්කියුලේට් කරන එක තමයි මේ පාර්ට් එකෙන් කරන්නේ. දැන් අපි දෙකම එළිය නම් මේ එළිය තියනවා කියමු. අපි එකක පොයින්ට් එකක් තෝරගන්නවා. මේ අවුට්පුට් 0 කියන එක තෝරගන්නවා. මේක කියමුකෝ අවුට්පුට් 0. මේක x0 y0 කියලා ගත්තොත් මේක ස්ටාර්ටින් පොයින්ට් එක අවුට්පුට් 0 මේකේ තියෙන්නේ. මේ පොයින්ට් එකේ අවුට්පුට් එක අවුට්පුට් 0. අවුට්පුට් 0 මෙන්න මේ පොයින්ට් එක තෝරගන්නවා. මේ පොයින්ට් එක ඊට පස්සේ මෙන්න මෙතන ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක කැල්කියුලේට් කරනවා. ඒක තමයි ඊළඟ පාර්ට් එකෙන් කරන්නේ. ඊට පස්සේ ආයේ ඒ ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක කැල්කියුලේට් කරලා ඒ ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක අර මේ පොයින්ට් එකේ කෝඩිනේට්ස් වලට අසයින් කරන එක තමයි මෙන්න මේ පාර්ට් එකෙන් කරන්නේ. ඊට පස්සේ ආයේ ඒකේ අවුට්කෝඩ් එක කැල්කියුලේට් කරනවා. ඊට පස්සේ ආයේ ලූප් වෙනවා මෙතන. ආයේ ලූප් එක පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මේක අපි ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක කැල්කියුලේට් කරා. මේ එතකොට මෙතන තමයි x0 y0 එන්නේ. එතන මේක නෑ. මෙතන තමයි x0 y0 එන්නේ. මෙතන x1 y1 තියෙනවා තාම. මෙතන x1 y1 තියෙනවා තාම. එතකොට මේක සිලෙක්ට් වෙන්නේ නෑ. මොකද මේකට තියෙන අවුට්කෝඩ් එක මේ පොයින්ට් එකේ අවුට්කෝඩ් එක 0 0 0 0. එතකොට ඒ පොයින්ට් එක සිලෙක්ට් වෙන්නේ මේ පොයින්ට් එක තමයි සිලෙක්ට් වෙන්නේ මෙතනදී. ඊට පස්සේ ආයේ මෙතන ඉන්ටර්සෙක්ෂන් පොයින්ට් එක කැල්කියුලේට් කරලා ආයේ මේ x1 y1 මෙතනට අසයින් කරලා ආයේ ලූප් එක ආයේ පටන් ගන්නවා. ආයේ ඊළඟ ඉටරේෂන් එකට යනවා. අපි මේ කොටසට බලමු. මේ කොටසේ කරන්නේ if outcode out අපි මේ තෝරගත්ත පොයින්ට් එක අවුට්කෝඩ් එක මේ තෝරගත්ත පොයින්ට් එක අවුට්කෝඩ් එක bitwise and top. මෙතන top කියලා නම් තියෙන්නේ top outcode එක. අපේ top outcode එක ගත්තේ මේක 1 0 0 0. ඔය top outcode එක. bottom වුණොත් මේ bit එකනේ 1 එක වෙන්නේ. ඒතර bottom කියලා උතනදී අරගන්නේ 0 1 0 0. right ගත්තේ මේ bit එකට. ඒතර right කියලා උතනදී අරන් තියන්නේ 0 0 1 0. left ගත්තේ මේ bit එක. ඒතර left කියලා උතනදී අරන් තියන්නේ 0 0 0 1. එතකොට outcode out and top. එතකොට top කියන්නේ මෙතන top කියන්නේ 1 0 0 0. top එකත් එක්ක outcode out එකේ bitwise and බලනවා. top එකත් එක්ක outcode out එක bitwise and වුණොත් තමයි ඒක condition එක true වුණොත් තමයි මේක වෙන්නේ. මේක true වෙන්න මෙන්න මේ පහළ එහා එකේ මෙන්න මෙතන එක තියෙන්න ඕනේනේ.
අවුට් කෝඩ් ඒ තෝරගන්න අවුට් කෝඩ් එක මෙතන එක තියෙන්න ඕනේ. අනිත් ඒවා අවුලක් නැහැ. අනිත් ඒවා මොක වුණත් අවුලක් නැහැ. මෙතන එක තියෙන්න ඕනේ. එතන එක තිබ්බොත් තමයි මේ රිසල්ට් එක එක වෙන්නේ bitwise and එකේ. රිසල්ට් එක ඒ කියන්නේ true වෙන්නේ. රිසල්ට් එක true වෙන්නේ මෙතන එක තිබ්බොත් විතරයි. එතන එක තියෙන්නේ අනිවාර්යෙන් මේ top එකේ region එකක් වෙන්න එපා. මේ තෝරගන්න අවුට් කෝඩ් එකේ අවුට් කෝඩ් එක top එකේ region එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ clipping තෝරගන්න point එක මෙහෙම top එකේ top region එකේ තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් අපි මේකෙන් කරන්නේ xy මේ ගන්නේ intersection point එක. මේ y සමානයි ymax. මේකනේ ymax. මේක තමයි ymax. මෙන්න මේ intersection point එක xy තමයි calculate කරලා තියෙන්නේ. ඒක හොයන්න ලේසිනේ. හොයන්න ලේසි. අපි අවස්ථා දෙකකට හැමු. ඊටු අවස්ථා දෙකත් ඒ වගේම තමයි එන්නේ. මෙහෙම අවස්ථාවක් ගමු. මම මෙහෙම අවස්ථාවක් ගන්නවා ඊළඟ අවස්ථාව. මෙතන x1 y1 කියමු. මෙතන x0 y0 කියලා ගමු. මෙන්න මේක x max අපි දන්නවා. මෙතන x, y කියලා ගමු. එතකොට මේක gradient එක සමානයිනේ. gradient එක මේ gradient එක සමානයි. මේ මුළු line එකේ සැලකුවොත් අපේ එන්නේ gradient එක y1 ඍණ y0 delta y බෙදීම delta x x1 ඍණ x0 සමානයි. අපි මේ line එකේ බලමු. මේ line එකේ gradient එක y ඍණ y0 බෙදීම මෙතන අපි x දන්නවා. මෙතන x max ඍණ x0. අපි මේක සුළු කරොත් අපිට උත්තර කරගන්න ඕනේ y. x දන්නවනේ අපිට y තමයි හොයාගන්න ඕනේ ඕකෙන්. y ඍණ y0 සමානයි y1 ඍණ y0 බෙදීම x1 ඍණ x0 වතාවක් x max ඍණ x0. එතකොට මේ y0 මෙහෙට ගත්තොත් ධන y0. එතන මෙතන තියෙන y0 ඔය අපි සැලකුවේ මේ තෝරගත්ත පොයින්ට් එක right side නම්. තෝරගත්ත පොයින්ට් එක right side නම් y සමාන y0 y1 ඍණ y0 y1 ඍණ y0 බෙදීම x1 ඍණ x0 වතාවක් x max ඍණ x0. මේක තමයි y හොයන්නේ. x සමානයි x max. ඔයගේ intersection point හොයන්න පුළුවන්. යට අපි මේ right side අවස්ථාව ගත්තේ අපි. මේක ඉන්නේ bottom අවස්ථාව. මේ right side අවස්ථාවේ මෙන්න මේ සමීකරණය මෙතනට x min දාපු ගමන් අපි left side අවස්ථාව ගන්න පුළුවන්. මෙතනට x min දාපුවා. මෙතනත් අර වගේ හොයන්න පුළුවන්. ඒකේ top අවස්ථාව හොයන්න පුළුවන්. මෙතන y min පාවිච්චි කරන්න. y min වෙනුවට y max දාලා සමීකරණය ගන්න පුළුවන්. top අවස්ථාව. දැන් top bottom මේ සමීකරණ දෙකම එක වගේ. මේක y max මේක y min. මෙතන x max මෙතන x min. මේක මතක තියාගන්න ලේසි. එතකොට ඊට පස්සේ මේ intersection point calculate කරලා ඒ අපි හොයාගත්ත xy තියෙන. අපි හොයාගත්තේ xy assign කරගන්න ඕනේ අදාළ point එකට. අපි මේ point එක නෙමෙයි තෝරගත්තේ. මේ out code එක අනුවනේ මේ calculate කරේ මේවා. out code එක ඒ තෝරගත්ත out code එක මොන point එකද කියලා අපි හොයාගන්න ඕනේ. තෝරගත්ත out code out කියන එක සමානයි out code 0 නම්. ඒ කියන්නේ අපි පළවෙනි point එක නම් out code 0 නම් ඒ කියන්නේ අපි තෝරගෙන තියෙන පළවෙනි point එක. out code 0 නම් x0 x දානවා y0 y දානවා.
ඊට පස්සේ ආයේ x0 y0 ගේ අවුට්කෝඩ් එක කැල්කියුලේට් කරනවා. ඊට පස්සේ නැත්තම් කියන්නේ අවුට්කෝඩ් 1 තමයි අපි තෝරගෙන තියෙන අවුට්කෝඩ් 1 තියෙන පොයින්ට් එක. එහෙනම් x1 ට තමයි x assign වෙන්නේ. y1 ට තමයි y assign වෙන්නේ. ඊට පස්සේ ආයේ අවුට්කෝඩ් 1 ගේ අවුට්කෝඩ් එක කැල්කියුලේට් කරනවා. ඊට පස්සේ ආයේ ලූප් එක මෙහෙම රන් වෙවි ඕකේ සමහර වෙලාවට ඉන්ටර්මීඩියට් ඉන්ටර්සෙක්ෂන් පොයින්ට්ස් කැල්කියුලේට් වෙනවා. උදාහරණයකට මෙහෙම ක්ලිපින් වින්ඩෝ එක ගමු. මෙහෙම ලයින් එකක් ගමුකෝ. මේක අවුට්කෝඩ් x0 y0 කියලා ගමු. මේක x1 y1 කියලා ගමු. එතකොට මේක xmin මේක xmax ymin මේක ymax කියලා ගමු. මෙතනදී ඉස්සලම අපේ ලයින් එකක්දී අවුට්කෝඩ් 0 අවුට්කෝඩ් 1 ගේ bitwise o එක false ඒ කියන්නේ 0 වෙන්නේ නැහැ. මොකද ඇතුලේ නෙමෙයි. ඊට පස්සේ බලනවා මේ අවුට්කෝඩ් දෙකම not equal 0 ද කියලා. දෙකම not equal 0 වෙන්නේ නැහැ. එකක් 0 0 0 වෙනවා. line එක trivially accept වෙන්නේ නැහැ. trivially reject වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනට යනවා outcode 0 true the false ද outcode 0 එන්නේ 0 0 0 0 නේ. ඕක false. එතකොට false කියන්නේ outcode 1 තමයි outcode out assign වෙන්නේ. outcode 1 මේක. ඕකේ outcode එක. ඕකේ outcode එක ඊට පස්සේ else if මේ මෙතනට යද්දී එතනින් මොකද්ද ඉස්සෙල්ලාම select වෙන්නේ. එතනින් select වෙන්නේ top නේ. top එකත් ඔය දෙකකට select වෙන්න පුළුවන්. මොකද මේක right side උත් වෙනවා top එකක් වෙනවා. top එකේ තියෙනවා right side එකෙත් තියෙනවා මේ point එක. එතකොට මෙන්න මේ දෙකම true වෙනවා. right එකයි right side එකට අදාළ එකයි top එක. හැබැයි මුලින් true වෙන්නේ මේකනේ. මේක මුලින් true වෙන හින්දා මේකේ intersection point එක calculate වෙන්නේ මෙන්න මෙතන. ymax එක තියෙන intersection point. මෙතන intersection point එක තමයි calculate වෙන්නේ. ඔතන intersection point එක calculate වෙලා මෙන්න මේ coordinates දෙක මෙතනට assign වෙනවා. x1 y1. ඔය intermediate point එකක් calculate උනේ. ඊට පස්සේ ආයේ ඕකේ outcode check කරලා ගද්දි මේක top වෙන්නේ නැහැ. අපි සමාන අවස්ථාව ගන්න නැහැනේ මෙතන. මෙතන කොහෙවත් සමාන අවස්ථාව නෙමෙයි ගන්නෙ. මෙතන සමාන අවස්ථාව ගන්න නැහැ. එතකොට මේ මොකද්ද clipping window එකේ border එකේ point එකක් තිබ්බත් ඒක clipping window එක ඇතුලේ ඒ කියන්නේ ඒ වල outcode එක 0 0 0 0 තමයි වෙන්නේ. ඒකට සමාන අවස්ථාව ගන්න නැහැ මේ වලට. එතකොට මෙන්න මෙතන top එන්නේ නැහැ. top එන්නේ නැහැ මේ outcode එකට. මේකේ outcode එක වෙන්නේ right මෙන්න මේක 0 0 මේක outcode එක වෙන්නේ 0 0 1 0 right side කියලා විතරයි. top bit එක වෙන්නේ නැහැ මේකේ. ඊට පස්සේ ආයි ඕක loop වෙද්දි ආයි iterate වෙද්දි ආයෙ එන්නේ top එකට එන්නේ නැහැ bottom එකට එන්නේ ආයෙ right side මෙන්න මේකට එන්නේ ආයෙ. ඊට පස්සේ ආයෙ intersection point එක calculate වෙනවා. දැන් calculate වෙන්නේ ඇත්තම මෙතන boundary එකත් එක්ක තියෙන intersection point එක. ඊට පස්සේ line එක ඊළඟ iteration එකදී accept වෙනවා. මේකේ outcode එකත් 0 වෙනවා. මේකේ outcode එකත් 0 වෙනවා. ඊට පස්සේ accept කරනවා line එක draw වෙනවා. එහෙනම් මේ වගේ අවස්ථා එනවා. මේ වගේ අවස්ථා එන්න පුළුවන්. එහෙමයි
මේ අල්ගොරිතම එක වැඩ කරන්න.